හොඳයි කල්යාණ මිත්‍රෝනි අපි පෞගි දවස්වල ඉඳන් කරගෙන එන සාකච්ඡා මාලාවේ 4 වෙනි කොටස අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදි ඔයගොල්ලන්ට මතක ඇති පහුගිය සාකච්ඡා තුනේදී අපි කතා කරපු කාරණා සමහර විට ඒ කියන්නේ බුද්ධ දර්ශනයේ පසුබිම කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක තමයි සරලව කතා කරේ. ඊට පස්සේ කොහොමද මේ සිහිය කියන දේ නැත්නම් සම්මා සතිය කියන දේ තුල මේ දර්ශනයේ උපරිමයට කෙනෙක් යන්න ඒ සතිය කියන එක කොහොමද ප්‍රයෝගී වෙන්නේ කියන කාරණයක් අපි කතා කරා. ඉතින් ඒ සාකච්ඡා මාලාවේ ඊළඟ පියවර විදියට අපි අද කතා කරනවා කෙනෙක් තුළ තියෙන මේ බුද්ධ අපි කතා කරා බුද්ධ ස්වභාවය කියන එක ඕනෑම සත්වයෙක් තුළ තියෙනවා. ඉතින් ඒ තුළ ඒ බුද්ධ ස්වභාවය බුද්ධ බීජය අවදි කරගෙන යන මාර්ග දර්ශනයේ විවිධ මාර්ගයන් එතන ඉඳන් විවෘත වෙන්නේ කොහොමද කියන එක තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනදී ඔයගලන්ට මතක ඇති පහුගිය සාකච්ඡාවලදී අපි කතා කරපු කාරණයක් තමයි මේක සිස්ටම් එකක් කියන එක. ඒක මම නැවත ඔබට පොඩි විග්‍රහයක් කරන්නම්. එතනදී අපි සඳහන් කරා මේක සිස්ටම් එකක් කියලා. මේ සිස්ටම් එකේ සිස්ටම් එක කියන්නේ මොකක් හරි පද්ධතියක්. ක්‍රියාවලීන් ටිකක් තියෙන්නේ. එතකොට ඒකේ අපි කතා කරා මෙහෙම සත්වයෝ පිළිබඳව. සත්වයෝ ඒ සිස්ටම් එකේම පාර්ට් එකක් විදියට, සිස්ටම් එකේම අණු කොටසක් විදියට, සිස්ටම් එකේම කොටසක් විදියට ඉන්නවා සත්වයෙක් ගත්තට පස්සේ. එතකොට දැන් මේකේ තියෙන ඔබ තේරුම් ගන්න ඕන ප්‍රධානම කාරණයක් තමයි දැන් මේ සිස්ටම් එක තියෙනවා සත්වයා ඉන්නවා සත්වයාත් මේකේ පාර්ට් එකක් කියන එක. සත්වයාත් මේකේ පාර්ට් එකක්. එතකොට හැබැයි ඔබ තුලින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබට එහෙම හිතෙනවද? ඔබ මේ සමස්ත පද්ධතියේ පාර්ට් එකක් කියන එක ඔබ පිළිගන්නවද? ඔබ තුලින් ඇක්සෙප්ට් වෙනවද? මේකෙන් ගැලවෙන්න නම් ඇත්තටම තව පැත්තකින් අපි කතා කරොත් මේකේ ඔබ දැනුවත් විය යුතු ප්‍රධානම කාරණයක් තමයි ඔබ තුලින් බලලා ඔබ තුලින් දැකලා තියෙනවද නැත්නම් ඔබ තුලින් දැකලා ඔබ පිළි අරගෙන තියෙනවද කියලා බලන්න ඔබ මේ සිස්ටම් එකේ පාර්ට් එකක්ද කියන ඔබ මොකක් හරි පද්ධතියක කොටසක්ද මොකක් හරි පද්ධතියක අණු කොටසක්ද කියන එක ඔබ තුලින් දැකලා තියෙනවද. ඉතින් මේකෙන් අපි කොච්චර මානසිකව අපි දේවල් ධර්ම කාරණා විදියට වෙන්න පුළුවන්, ධර්ම පරියායන් විදියට වෙන්න පුළුවන්, මට මොකක් හරි අත්දැකීමක් ලැබුණා කියලා වෙන්න පුළුවන්. එහෙම දෙයක් අපිට ලැබුණාට, එහෙම දෙයක් අපිට මානසිකව අවබෝධයක් විදියට වෙන්න පුළුවන්. ගොඩ නැගුණාට ඔබ මෙන්න මේ දේ පිළි අරගෙන නැත්තම්, ඔබ යම් කිසි විදිහකට මේ පද්ධතියේම කොටසක් කියලා පිළි අරගෙන නැත්තම් එතනින් අයින් වෙන්න විදියක් නැහැ. මොකද මේ දැන් ඒකේ කොටසක් වෙලා තියෙද්දි ඔබට වෙනම හිතලා මේකෙන් එළියට යන්න බෑ. මොකද මේ වෙනම හිතලා හදන එක ඔබේ මනසේ ඇඳෙන වෙනම මුලාවක් විතරයි. එතකොට ඇත්තටම මේ දර්ශනයේ තියෙන මූලිකම කතාව තමයි ඔබ ඒ කවදා හරි දවසක ඒක පිළිගත්තා නම් එතනදී ඔබ ඒකෙන් ගැලවෙනවා. ඔබ මේ පද්ධතියේ කොටසක් බව ඔබ තුලින් දැක්කනම් එතනදීම ඔබ ඒකෙන් ගැලවෙනවා. ඉතින් ඒක තමයි මේ බුද්ධ කියන එක හරහා විවර වෙන්නේ. බුද්ධ කියන්නේ මොකද්ද? අපි ගිය සතියේ කතා කරා. ඒ ඉන්ටෙලිජන්ස් එක, බුද්ධ කියන ඉන්ටෙලිජන්ස් එක තුලින් තමයි ඔබට ඒක දකින්න පුළුවන්. ඒක මනසින් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට බුද්ධ දර්ශනය බුද්ධියට ඔබේ බුද්ධිය අවදි කරගෙන ඒ විවර කරගන්න දර්ශනය තුලින් තමයි ඔබට ඒ ඇක්සෙප්ටන්ස් එක හම්බෙන්නේ. එතකොට අපි අද දවසේ සාකච්ඡාවට ප්‍රවේශ වුණොත් එහෙම අපි මෙන්න මෙහෙම දෙයක් කතා කරා. මෙන්න මේ සත්වයා මේ ස්වභාවික පද්ධතිය තුළ සත්වයාගේ පැවැත්ම තමයි මේ තියෙන්නේ. එතකොට බුද්ධ කියලා කියන්නේ මොකද්ද?
අපිට සරලව ගන්න පුළුවන් නොපැවැත්ම. නැත්නම් නොපැවැත්ම හදලා දෙන ධර්මතාවය තමයි බුද්ධ කියලා කියන්නේ. ධර්මතාවයක්, ඉන්ටෙලිජන්ස් එකක්, ඒ කියන්නේ බුද්ධියක් ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ සත්‍යය ගත්තට පස්සේ අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් දකින්න පුළුවන්. මේ බුද්ධ පිළිබඳව තියෙන සෙන්ස් එකට සාපේක්ෂව. එතකොට ඒකෙදි සාමාන්‍යයෙන් සත්‍යයක් ගත්තට පස්සේ සාමාන්‍ය අපි එක සත්‍යයක් ගමුකෝ. සාමාන්‍ය සත්‍යයක් ගත්තට පස්සේ ඒගොල්ලන්ට මේ පිළිබඳව සෙන්ස් එක නැහැ. අර ලෞකික ලෝකයේ ලෞකිකත්වය තුල සම්මුතිය තුල ඒගොල්ලෝ සත්වයක් විදියටම සාමාන්‍ය සත්වයක් විදියටම ඉපදලා සාමාන්‍ය සත්වයක් විදියටම මියාන එක තමයි බොහෝ දුරට වෙන්නේ. මේ පද්ධතිය පිළිබඳව තමන් මේ පද්ධතියේ කොටසක් වෙනවා කියන එකවත් මේ ධර්මතා ස්වභාවයන් සහිත ලෝකය තුල ඒ ගලණය තුල මනස හදලා දෙන චිත්‍රයක් තුල මනස නැමැති තිරයේ ඇඳෙන කතා ටිකක් උඩ ජීවත් වෙනවා කියන එකවත් ගොඩාක් දෙනෙක් අවබෝධ කරගන්නේ නැහැ. එතකොට ඒ තුල මොකද වෙන්නේ? මේක ඉස්සරහට මේ සත්වයා කියන සමූහය ඒකේ ගලණය සිද්ධ වෙනවා ස්වභාවිකත්වයේ තුල. එතකොට නමුත් තව කොටසක් ඉන්නවා මේක තුල මෙන්න මේ බුද්ධිය සෙන්ස් වෙන. මේ බුද්ධ ස්වභාවයන් සෙන්ස් වෙන කොටසක් ඉන්නවා. හරි. එතකොට ඒගොල්ලන්ට අපි කියනවා මෙන්න මේ බුද්ධ බීජය කියලා දෙයක් තියෙනවා කියලා. එතකොට ඒගොල්ලන්ට එක විදිහට කියන බෝසත්වරු වෙන්න පුළුවන්, බෝධිසත්වය වෙන්න පුළුවන්. මොකක් හරි විදිහට බුද්ධ පිළිබඳ ධර්මතා තියෙන බුද්ධ කියන අපි එක ධර්මතාවයක් විදිහට ගත්තට ඒක ධර්මතා ස්වභාවයන් ගණනාවක් තියෙනවා. එතකොට මේ මොනවා හරි සෙන්ස් වෙන කට්ටිය ඉන්නේ. හරිද? එතකොට අපිට ඒ කට්ටිය දැන් මේ කතා කරන විෂයපතේට සාපේක්ෂව අපිට ඒගොල්ලන්ව විශේෂ කරලා දකින්න පුළුවන්. මේ ඩිස්ක්‍රිමිනේෂන් එකක් නෙවෙයි. ඒගොල්ලන්ගේ ඒ තියෙන මේ සෙන්ස් එකට අනුව ඒගොල්ලෝ විශේෂ සත්ත්ව කොටාසයක්. මොකද ඒගොල්ලන්ට බුද්ධ පිළිබඳව සෙන්ස් එකක් තියෙනවා. බුද්ධ නේචර් එක දැනෙනවා. බුද්ධ ස්වභාවය දැනෙනවා. ඒ ධර්මතාවයන් යම් කිසි විදිහට ගෝචර වෙනවා. එතකොට ඒක නිකන් හරියට ඒකේ දුර්ලභත්වය විස්තර කරොත් අරලිය මල් ගත්තට පස්සේ අරලිය මල් වල තියෙනවානේ සාමාන්‍ය පෙති පහේ අරලිය මල් තියෙනවා කියලා හිතන්න. නමුත් ඒ අතර දුර්ලභව අතරින් පතර පෙති හතරේ අරලිය මල් ඔබට දකින්න පුළුවන්. ඒ වගේ තමයි මේක ටිකක් දුර්ලභ කාරණයක්. මෙන්න මෙහෙම සෙන්ස් එකක් තියන අය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට අපි කියනවා මෙන්න මෙහෙම බුද්ධ පිළිබඳව නැත්නම් බුද්ධ කියන සීඩ් එක තියෙන කට්ටිය, බුද්ධ බීජය තියෙන කට්ටිය තමයි ඒ ඉන්නේ. එතකොට අනිත් සත්වයෝ වෙනම ගමනක් යනවා මේ කට්ටියට ඒ ගමනේම යන අතර මේගොල්ලන්ට වෙනම සෙන්ස් එකක් තව තියෙනවා. එතකොට මේ බුද්ධ බීජය තියෙන කට්ටිය ගත්තාම ඒගොල්ලා හරහා කොහොමද මේ බුදවරු දක්වා විකාශනය වෙන්නේ? බුද්ධ කියන ලීනියේජ් එක හැදෙන්නේ කියන කතාව තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එතකොට මේ සෙන්ස් එක තියෙන කට්ටියට බුද්ධ ස්වභාවය කියන එක දැනෙන්න පටන් ගන්නවා. බුද්ධ ස්වභාවයේ ධර්මතා ස්වභාවයන් ඒවා ඒ කට්ටියට යම් කිසි දෙයකට සෙන්ස් එකක් තියෙනවා. එතකොට එහෙම වුණාට පස්සේ ධර්මතාවයන් Taman තුලින් දකින්න පටන් ගන්නවා. ඒ ධර්මතා ස්වභාවයන් බවට පත් වෙනවා. එතකොට එහෙම ඉන්නකොට වෙන දෙයක් තමයි ඒගොල්ලන්ට තේරෙනවා ඒගොල්ලෝ බුදු කියලා. එතකොට මොකද්ද මේ බුදු කියලා කියන්නේ? බුදු කියලා කියන්නේ අපිට මේ සත්වයාගේ විශේෂපතේ ගත්තට පස්සේ සත්වයාගේ නිවන් සසරෙන් ගැලවීම කියන එක දක්වා සත්වයා හටගත්ත තැන ඉඳලා සත්වයාගේ පැවැත්ම සත්වයාගේ මේක එක්සිට් වෙනවා කියලා අපි කියන එක්සිට් ගේට් එකක් තියෙනවා කියලා. ඒ එක්සිට් වෙන තැන දක්වා මේ ඕනම තැනකින්
මේගොල්ලන්ට යම්කිසි ධර්මතාවයක් තේරෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට තේරුණේ අර සාමාන්‍ය සත්‍යව ගලාගෙන යන ඒ සිස්ටම් එකෙන් වෙන් වෙලා ඒ දකින්න ඉන්ටෙලිජන්ස් එකේ ස්වභාවයන් තමයි ඒගොල්ලන්ට අහුුනේ. එතකොට ඒ තුල මොකද වෙන්නේ? සත්‍ය පිළිබඳ ධර්මතා ස්වභාවයන් තමයි ඒගොල්ලන්ට ගෝචර වෙන්න පටන් ගන්න. එතකොට ඒක එක ධර්මතාවයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු රාගය කියන ධර්මතාවය ගත්තට පස්සේ රාගය කියන ධර්මතාවය මේ කෙනෙක් මේ බුද්ධ ස්වභාවය තුළ එයාට ඒ ලැබිච්ච ඉන්ටෙලිජන්ස් එක තුළ ගෝචර කරගත්ත වපසරිය තුළ මෙයාට ඒ පිළිබඳ ඒ ධර්මතාවයේ end to end තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාට තේරෙනවා එයා එකෙන් අග්‍රයි කියලා. ඒ ධර්මතාවය පිළිබඳ එයාට හොඳ එක්ස්පර්ටීස් එකක් එන්න ගන්නවා. එතකොට තමයි එයාට හිතෙන්නේ එයාට ඒක බුදු කියලා. ඒක ස්වභාවයෙන් දැනෙන එක. එතකොට හැබැයි මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. එයාට ඒ පිළිබඳව. එතකොට එයා අනිත් දේවල් වලින් ගැලවිලා ධර්මතා ස්වභාවයන් පිළිබඳව දැනගත්තට එයාට මේ එයාට ගෝචර වෙච්ච බුද්ධ ස්වභාවය පිළිබඳව සියුම් මමත්වයක් තියෙනවා. ඒක මෙන්න මේ ස්වභාවයේ ඉන්න කෙනෙකුට පේන්නේ නැහැ. එයාට දකින්න බෑ එයා තුළ එහෙම එකක් තියෙනවා කියලා. එතකොට මේකෙනුත් ගැලවිච්ච කෙනෙක් මේ පියවරනුත් තව එහාට ගිය කෙනෙක් ගත්තට පස්සේ ඒගොල්ලන්ට කියන සම්මා බුදු කියලා. සම්මා බුදු කියලා කියන්නේ මොකද්ද? මෙයා මේ බුද්ධ ස්වභාවයෙන්ුත් ගැලවිලා ඉන්නේ. එතකොට ඒකට තව පැත්තකින් කියනවා එයාට ඒක ඥානයක් බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ එයා අවබෝධ කරගත්ත ධර්මතාවය වෙන්න පුළුවන්, මොකක් හරි ස්වභාවයක් න්‍යායක් වෙන්න පුළුවන්. ඒකෙන් එයා ගැලවෙනවා. නැත්තම් එයා මෙතනදි වෙන්නේ එයා ඒ ස්වභාවයට අහු වෙලා ඉන්නේ. එතකොට ඒක ඥානයක් වෙනවා කියලා කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතන්නකෝ අපිට මේ අපේ සාමාන්‍ය අපි දන්න කියන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට ඩ්‍රිල් එකක් හරි ග්‍රයින්ඩර් එකක් හරි මොකක් හරි අලුත් ටූල් එකක් හම්බ වෙනවා. එතකොට අපි කරන වැඩේ මොකද? ඒකෙන් ප්‍රයෝජන ගන්න පටන් ගන්නවා. අපිට ඒක නිකන් අලුත්. අපි නැත්නම් වාහනයක් හම්බ වෙනවා. එතකොට අපි හැමතිස්සෙම වාහනේම පැදගෙන ගියොත් අපි හැමතිස්සෙම අර ග්‍රයින්ඩරේ හරි අර ටූල් එක හරි අරගෙන නැත්නම් මේ පෑන කියලා හිතන්නකෝ මේ පෑන හම්බ වෙනවා. මේකත් මොකක් හරි ටූල් එකක් මෙතන ලියන්නේ. අපි හැමතිස්සෙම මේකේ ලියලිය හිටියොත් මොකද වෙන්නේ? එතකොට අපි ඒකට අහු වෙලා ඉන්නේ. අපිට ඒක ටූල් එකක් නෙවෙයි දැන්. අපිව හයිජැක් වෙලා මේකෙන්. එතකොට අන්න ඒ වගේ තමයි මේ ධර්මතා ස්වභාවයනොත්. එතකොට ඒකෙනොත් ගැලවෙනකොට තමයි ඒකෙන් සම්මා වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අවබෝධ කරගත්ත ධර්මතාවය මෙයාට ටූල් එකක් බවට පත් වෙනවා. එතකොට ඒක තමයි සරලව නිකන් ඥානයක් විස්තර කරනවා. හරි. එතකොට මෙතනදි වෙන්නේ මොකද්ද? මෙයාට මෙතනින් මේ සිස්ටම් එකෙන් එක්සිට් වෙන්න පුළුවන්. මොකද එයා ඒ බුද්ධ ස්වභාවය තුළ එයා අවබෝධ කරගත් ධර්මතාවය තුළ ඒ ධර්මතාවයනොත් ගැලවිලා ඉන්නේ. එතන ඕක මේ එක පාත් එක. ඊට පස්සේ මෙතන මේ තව පාත් එකක් තියෙනවා මෙතනින්. ඒ තමයි දැන් මේ කට්ටියට මේ බුද්ධ ස්වභාවයෙන්. එතකොට මේ බුදුවරු ඕන තරම් ඉන්න පුළුවන්. දැන් මීට අමතරව දැන් මේගොල්ලන් තමන් පිළිබඳව තමන්ගේ බුද්ධ ස්වභාවය තුළ තමයි වැඩ ඉන්නේ. මේගොල්ලන්ට අනිත් සත්වයා ගැන එහෙම විශේෂයෙන් කරුණාවක් එහෙම ඒ කියන්නේ විශේෂයෙන් ඒ සත්වයා වෙනුවෙන්ම සංවේදී වෙච්ච ස්වභාවයක් නැහැ. නමුත් තව කොටසක් ඉන්නවා ඒගොල්ලන්ට තියෙනවා මෙන්න මේ මහා කරුණාව කියලා ඔයගොල්ලෝ අහලා ඇති. බුදුවරුන්ට මහා කරුණාව කියලා දෙයක් තියෙනවා කියලා. එතකොට මේ මහා කරුණාව කියන එක තියෙනවා නම් ඒ බුදුවරුන්ට තව දෙයක් තියෙනවා. ඒ තමයි ඒගොල්ලන්ට 이르දිපාද වැඩෙනවා. මොනවාද මේ 이르දිපාද කියලා කියන්නේ? ඔයගොල්ලෝ අහලා ඇති. ඡන්ද චිත්ත වීර විමර්ශා විදියට එක එක බුදුවරුන්ගේ 이르දිපාද ඒ බුදුවරු විග්‍රහ කරන විදිය වෙනස්. එතකොට නැත්නම් එකම කාරණේ තමයි තියෙන්නේ. ඒක නිකන් සරලව තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කළොත් ඔයගොල්ලෝ දන්නේ නැති අපිට අපේ ගෙවල් වල ඉස්සර තිබ්බා මේ ගොඩක් දුරට පිලමන් බල්බ්.
ෆිලමන්ට් එක හරහා කරන්ට් එක යනකොට අපිට ඒකේ ආලෝකයක් එනවා. එතකොට ඒ ෆිලමන්ට් බල්බ් එකක සංඛ්‍යාතය අපි හිතමු 50 හර්ට්ස් කියලා. එතකොට ඒකට වඩා අපේ ඇහි සංඛ්‍යාතය අඩු නිසා තමයි අපිට ඒක මේ කොන්ස්ටන්ට් ලයිට් එකක් විදිහට ඒකාකාරී එළියක් විහිදෙනවා කියලා එකක් පේන්නේ. එතකොට අපිට ඒ බල්බ් එකේ සංඛ්‍යාතය අපිට අහු වෙලා නැහැ. අපිට දැర్శණය වෙන්නේ නැහැ. හැබැයි හිතන්නකෝ නිවෙනපත් වෙන බල්බයක් ගත්තට පස්සේ අපේ ඇහි ෆ්‍රීකවන්සි එකට වඩා ඒකේ ෆ්‍රීකවන්සි එක අඩු නිසා තමයි මේ අපිට ඒ ෆ්‍රීකවන්සි එක ගෝචර වෙන්නේ. නැත්නම් ඒකේ පැටර්න් එක අපිට අහු වෙන්නේ. සරලව එහෙම හිතන්න. එතකොට මේ සත්‍යය ගත්තාමත් අපි අර ඉස්සෙල්ලා කතා කරපු සාකච්ඡා මාලාවේ අපි කතා කරපු කාරණා එක ඔයගලන්ට පැහැදිලි වෙලා ඇති. මේකේ යම්කිසි ශක්ති ස්වභාවයන් ටිකක් තියෙනවා කියලා. ඒක තමයි මේ පස්සේ පදාර්ථ බවට පත් වෙන්නේ. එතකොට නැත්නම් අපේ විඥානය තුළ මේ මිනිස්සෙක් ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. ওই විදිහට මනස තුළ තිරේ ඇඳිට කතා බවට පත් වෙන්නේ අර එනර්ජි සිස්ටම් එකම තමයි. සත්‍යය විදිහට තියෙන. එතකොට ඒකෙත් තියෙනවා සංඛ්‍යාත ස්වභාවයන්. සංඛ්‍යාත යන් තියෙනවා. සත්‍යයට අදාළ සංඛ්‍යාතයන් තියෙනවා. එතකොට මේ බුදුවරයාට irdipaada වැඩෙන්නේ මහා කරුණාව කියන ගුණය නිසා irdipaada වැඩෙනකොට වෙන්නේ ඒ යම්කිසි යුගයක ඉන්න සත්වයාගේ සංඛ්‍යාතයන් තමයි යාට අහු වෙන්නේ. එක පැත්තකින් කිව්වොත්. එතකොට ඒ කියන්නේ ඒක අහු වෙනවා කියලා කියන්නේ ඒ සත්වයාගේ පැටර්න් අහු වෙනවා. කර්මය, මනස, කෙලෙස්, සිතුවිලි වැඩ කරන විදිය. අන්නේ පැටර්න් ටික තමයි යාට අහු වෙන්නේ. ඒ කියන්නේ සත්වයාගේ සිස්ටම් එක අහු වෙනවා. එතකොට දැන් අපි අර ඉස්සෙල්ලා පොදුවේ කතා කරාට සත්වයාව එක සත්වයා යාගේ පරිණාමය තුළ පරිණාමය වෙලා තියෙන යුනික් විදියකට නැත්නම් එකිනෙකාට ආවේනික විදියකට. සිතුවිලි පැටර්න් ගත්තාම ඒවා වෙනස්, මනස වැඩ කරන විදිය ගත්තාම ඒක වෙනස්, කර්මය වැඩ කරන විදියට ගත්තාම ඒක වෙනස්. එතකොට එක සත්වයා ආවේනික විදියට තමයි තමන්ගේ ඒ සත්ත්වත්වයේ තුළ පරිණාමය වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් ඒ එක සත්වයාට ආවේනිකව ඒ සත්‍යාව රීඩ් කරන්න පුළුවන් විදියට මේ මහා කරුණාව කියන ගුණය වැඩෙනකොට බුදුවරුන්ට යම්කිසි හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ අර සත්වයන්ගේ සියලුම ෆ්‍රීකවන්සිස් නැත්නම් ඒ සංඛ්‍යාතයන් ඉක්මවා යාම තුල මොකද්ද වෙන්නේ? අර සත්‍යාව රීඩ් වෙන්න පටන් ගන්නවා. එතකොට ඕක තුල අපිට ප්‍රධාන වශයෙන් තව පාත් දෙකක් සරලව කතා කරන්න පුළුවන්. ඒ තමයි මෙතනින් බිහි වෙනවා සම්මා සම්බුදුවරයා, ඒ වගේම පසේ බුදුවරයා. එතකොට මේ දෙකේ වෙනස ගත්තොත් එහෙම යම්කිසි යුගයකදී ඒ වැඩිම රීඩින් එකක් තියෙන සත්‍යය පිළිබඳ වැඩිම රීඩින් එකක් තියෙන කෙනා තමයි සම්මා සම්බුදුවරයා වෙන්නේ. පසේ බුදුරන්ටත් යම්කිසි විදියට irdipaada වැඩිලා ඒ රීඩින් එක තියෙනවා. හැබැයි ඒකේ ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ සම්මා සම්බුදු වෙන ඔයගොල්ලෝ අහලා ඇති එක බුදුවරයෙක් තමයි යම්කිසි යුගයක සම්මා සම්බුදුරයා වෙන්නේ. එතකොට ඒක වෙන්නේ මේ irdipaada වැඩියෙන්ම වැඩිලා තියෙන කෙනා. එතකොට ඒ සම්මා සම්බුදුරයා මූලිකව තමයි ඒ යුගයේ ඒ ශාසනයක් බිහි වෙන්නේ. හැබැයි මේ පසේ බුදුවරයාටත් එහෙම සත්‍යයන්ව රීඩ් වෙනවා. ඒකේ වෙනස තියෙන්නේ මේ පසේ බුදුවරුන්ට මේ සම්මා සම්බුදුරයා වෙන කෙනා එන දුර වැඩි. එන එයාගේ මේ ජර්නි එක ආධ්‍යාත්මික ගමන තුල එන දුර වැඩි. ඒතකොට ඒකින්ද තමයි එයාට එක පැත්තකින් මේ irdipaada වැඩෙන එක වෙන අතරේ අනිත් පැත්තකින් පාරමී කියලා ගුණයක් වැඩෙනවා. පාරමී කියලා කියන්නේ මේ ඒක එක පැතිකඩක් විස්තර කරොත් අපි හිතන්නකො මෙහෙම මේ දැන් මේ සිස්ටම් එක පිළිබඳ ඥානයන් සිස්ටම් එක පිළිබඳ මේ නොලෙජ් එක හම්බුණාට එක සත්වයාට ඒක දෙනකොට ඒ මාර්ගය දෙනකොට ඒ සත්වයාට අනුරූපව ඔයාට තේරුම් ගන්න පුළුවන් විදිහට ක්‍රමානුකූලව දෙන්න ඕනනේ. එතකොට එහෙම දෙන්න නම් අර පාරමී හොඳට වැඩිලා තියෙනවා. කියන්නේ සත්වයාට අනුරූපව මාර්ගය දෙන්න පුළුවන් හැකියාවක් ගොඩනැගිලා තියෙනවා. එතකොට මේ පසේ බුදුවරු ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ එහෙම හැකියාවක් ගොඩනැගිලා තියෙන ස්වභාවය අඩුයි. එතකොට සම්මා සම්බුදුරයා ආපු දුර වැඩිනේ මේ ජර්නි එක තුල. එතකොට ඒගොල්ලන්ගේ ඒ පාරමිතා ගුණයනොත් වැඩිලා තියෙන්නේ. එතකොට ඒකින්ද අර අපි මොනවා හරි බෙහෙතක් දෙනකොට ඒ බෙහෙතට
රසකාරකයක් දාලා දෙනවා වගේ නැත්නම් මොකක් හරි දෙයකට විලඳමී පැණි දාලා දෙනවා වගේ සත්වයාට ඒක ඩයිජෙස්ට් වෙන විදිහට සත්වයාට ඒක මේ වෙනසක් නොදැනෙන විදිහට හිමීට දෙන්න පුළුවන්. එතකොට ඒක තමයි එක පැත්තෙන් ගත්තොත් ඒ අන්නේ වෙනස මෙතන තියෙනවා. ඊට පස්සේ තව එකක් තමයි සම්මා සම්බුදුවරයෙක් ගත්තට පස්සේ අපි කතා කරා චතුරාර්ය ශක්තිය ගැන. අර පටන් ගන්නකොට ඔයගලන්ට මතක ඇති සත්‍යයක් ගත්තාම මේ සත්‍යය හැදිලා තියෙනවා කියලා ශක්ති හතරකින් කතා කරා. ඔන්නම ශක්තිය හතරකින් හැදිලා තියෙනවා. එතකොට මෙන්න මේ චතුරාර්ය ශක්තියට සමවදින්න පුළුවන් සම්මා සම්බුදුවරයෙකුට. එතකොට පසේ බුදුරයෙකුට එහෙම බෑ. එතකොට ඒ තුල සත්‍යයට කනෙක්ට් වෙන්න තියෙන හැකියාව සම්මා සම්බුදුරයෙක්ගේ වැඩි. ඒ වගේම ඔයගොල්ලෝ අහලා තියෙනවා සර්වත්තා ඥානය, ආසවක්කේ ඥානය, ඔය විදිහට ඥාන සම්භාරයක් තියෙනවා. අන්නේ ඥාන ගැන කතා කරාමත් මෙතන තව දෙයක් කතා කරන්න ඕන. දැන් සත්‍යය පිළිබඳ ධර්මතා ගණනාවක් තියෙනවානේ. ඒ කියන්නේ අනන්ත ධර්මතා තියෙනවා. එතකොට ඒවට සාපේක්ෂව තමයි මේ බුදුවරු බිහි වෙන්නේ. මොනවා හරි දෙයක් අවබෝධ කරගෙන ඒකෙන් ගැලවෙන්න පුළුවන් විදිහට නිරෝධ ධර්මයක් විදිහට වැඩුණාට පස්සේ අවබෝධයක් විදිහට වැඩුණාට පස්සේ ඒ ඔස්සේ තමයි මේ පාත් එක තියෙන්නේ. හැබැයි සම්මා සම්බුදුරෙක් ගත්තට පස්සේ ඔය සියලු ධර්මතා එයා අවබෝධ කරනවා. එතකොට දැන් එතකොට මේ ඕනම බුදුවරයෙක් දැන් සම්මා සම්බුදුරෙක් බිහි වෙන කාලෙත් මේ ධර්මතා අවබෝධ කරපු බුදුවරු ඉන්න පුළුවන්. හැබැයි මෙන්න මේ බුදුවරු මේ සම්මා සම්බුදුරයා හමු වෙන්න එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරිද? එහෙම ආවොත් මොකද වෙන්නේ? එයාට මේ සම්මා සම්බුදුරයාට පුළුවන් මෙයාව විවර කරලා පෙන්වන්න. ඔයා මෙන්න මේ වගේ කෙනෙක්. නැත්නම් එයාගේ පාත් එක තව ඉස්සරහට විවර කරලා දෙන්න පුළුවන්. හැබැයි හිතන්නකෝ මේ බුදුවරයෙක් තව මේ වගේ බුදුවරයෙක් හම්බුනොත් මොකද වෙන්නේ? මෙයා අවබෝධ කරපු ධර්මතා ස්වභාවය කියන එක පිළිබඳව අනිත් එක්කෙනා සමහරට පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. අනිත් කෙනාත් මෙයා කතා කරන දේ පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට ඒක ඕපන් තියන්නත් පුළුවන්. එතකොට සමහරට ඒකට විරුද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි මේ ඕනම බුදුවරයෙක් ඕනම මේ සත්‍යය පිළිබඳ ධර්මතා ස්වභාවයක් අවබෝධ කරපු ඕනම බුදුවරයෙක් සම්මා සම්බුදුවරයා හම්බුනොත් මොකද වෙන්නේ? එයාට මේ සම්මා සම්බුදුරයාට පුළුවන් ඒක විග්‍රහ කරලා දෙන්න. එතකොට අන්න එහෙම පැත්තකුත් මෙතන තියෙනවා. එතකොට ඒ ඥාන ස්වභාවයන් ගත්තට පස්සේ එතකොට සම්මා සම්බුදුරයා කියන කෙනා තුල මේ සිස්ටම් එක පිළිබඳව ඒ යුගයේ සිස්ටම් එක පිළිබඳව මොකද සිස්ටම් එක ඉවෝල්ව් වෙන එකක්, සිස්ටම් එක විකාශනය වෙන එකක්, පරිණාමය වෙන එකක්. එතකොට අන්න ඒක තුල තියෙන කාරණා සියල්ල සම්මා සම්බුදුරයා අවබෝධ කරගෙන එතෙන්දි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ අහලා ඇති සම්මා සම්බුදුරෙක් බුදු වුණාට පස්සේ බෝධි මූලයේ වැඩ ඉන්නවා කියලා. සස්සතිය කියන එක අහලා තියෙන්නේ. එතකොට මොකක්ද මේ බෝධි මූලය කියලා කියන්නේ? බෝධි මූලය කියලා කියන්නේ දැන් බුද්ධ විෂය ගත්තාම අචින්තය කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ ඒක එහෙම කතාවක් අපි අහලා තියෙනවා. ඒක කෙලවරින් මෙහෙම කෙලවරින් කෙලවරට යන්න පුළුවන්. ඒතර ඒක ඒ බුදුවරයාට සාපේක්ෂව තමයි බුදුවරු අචින්තයයි කියලා දේශනා කරන්නේ. එතකොට එතෙන්දී දැන් ඒක තව කෙලවරට ගිහිලා අපි හිතමු බුදුවරයා සත්‍ය දිහා බැලුවේ නැහැ කියලා. මේ විෂයපතේම අවබෝධ කරගෙන යනවා. එතකොට සත්‍යයට වැඩක් වෙන්නේ නැහනේ. එතකොට එහෙනම් බුදුවරයා එක තැනකින් මෙහාට සත්‍ය දිහා බලාගෙන සත්‍යයට මාර්ගදර්ශනය විවර කරන්න, බුද්ධ පරම්පරාව හදන්න, ශාසනය හදන්න කියන ඒ බුදුවරයා මූලිකව අපි අහලා තියෙන කාර්යයන් තියෙනවානේ. අන්න ඒ කාර්යයන් වෙනුවෙන් බුදුවරයා ආපහු පාරක් මේ බුද්ධ විෂය කියන එක දිගේම ඇතුළට යන්නේ නැතුව සත්‍ය දිහා බලාගෙන වැඩ කරන්න තීරණය කරනවා. අන්න එතන තමයි මේ බෝධි මූලය කියලා කියන්නේ. එතකොට එතනින් එහාට එතකොට අර සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ නැත්නම් මේ සම්පූර්ණ සිස්ටම් එක රීඩ් වෙන තැන ඒකේ පීක් එකට ආවට පස්සේ ඒ බුදු වීම ඒක පිරිණිවීමත් සිද්ධ වෙනවා. එතකොට බුදුවරයාගේ උපත ඊට පස්සේ ඒකේ පූර්ණත්වය ඒකේ පිරිණිවීම කියන කාරණා තුනම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පිරිණිවීම කියලා කියන්නේ මොකද? එයා ඒ සම්මා සම්බුද්ධත්වයට අතහරිනවා. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත් ඒක අල්ලගෙන ඉන්නේ නැහැ. එතකොට මෙතන මේ සම්මා කියලා කියන්නේ ඒකයි. මේ බුද්ධත්වයේ එයා අතහරිනවා. පිරිණිවීමයි පරිණිරවාණයයි දෙකක්. අර ස්කන්ධ මේ කය පිරිණිවෙනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ සම්මා සම්බුද්ධ විදිහට ඒ අවබෝධ කරගත්ත ඒ බුද්ධත්වයේ කියන එක පූර්ණ වෙලා ඒක අතහරින ධර්මතාවයක් තියෙනවා. එතකොට
ඊට පස්සේ මොකද වෙන්නේ? එයා බෝධි මූලයේ වැඩ ඉන්නවා කියලා කියන්නේ මේ සත්වයා වෙනුවෙන් මාර්ගදර්ශනය විවෘත කරගෙන ශාසනය හදලා බුද්ධ පරම්පරාවල් හදලා ඒ කාර්යයේ නැත්නම් ඒ ෆ්‍රේම්වර්ක් එකේ එයා කටයුතු කරන්න පටන් ගන්නවා. එතකොට ඒක තමයි මේ බෝධි මූලයේ වැඩ ඉන්නවා කියලා කියන්නේ. එතකොට ඔන්නෝම කාරණා ටිකක් තියෙනවා. ඉතින් මේ බුද්ධ බීජය කියන එකෙන් පටන් ගත්තට පස්සේ අපිට සරලව කතා කරොත් සාමාන්‍යයෙන් සම්මා සම්බුදුවරයෙක් සහ පසේ බුදුරෙක් කියන කාරණා ගත්තට පස්සේ සහ බුදුවරු. ඒකට ඔයගලන් තේරෙන්නේ නැති බුදුවරු ඉන්නවා, පසේ බුදුරු ඉන්නවා, සම්මා සම්බුදුවරු ඉන්නවා. එතකොට මෙන්න මේ කාරණා ටික අපිට කතා කරන්න පුළුවන්. රහත් කියන එක තාම අපි කතා කරන්න ආවේ නෑ. එතකොට මම කිව්වා නේද මෙන්න මෙහෙම කාරණයක් මේ මෙන්න මේ යම්කිසි ධර්මතා ස්වභාවයකින් බුදු වෙච්ච කෙනෙක් ගත්තට පස්සේ ඒ බුදුවරයා සම්මා සම්බුදුවරයා හම්බුනොත් සම්මා සම්බුදුරන්ට එයා විවර කරලා පෙන්වන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි මේ සම්මා සම්බුදුවරයාට මෙයා බුදු වෙච්ච න්‍යාය අහුවෙලා තියෙන්නේ. හරිද? දැන් සමහරට මෙයාට ඒ න්‍යාය අහුවෙලා නැති වෙන්න පුළුවන්. ඒකින්ද තමයි මේ සම්මා සම්බුදුවරයාට ඒ මේ න්‍යාය දන්න හින්දා තමයි එයාව විවර කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ අහලා ඇති සම්මා සම්බුදු රජු කියලා එකක්. සම්මා සම්බුදු සම්මා සම්බුදු රජු. සම්මා සම්බුදු රජු කියන්නේ මොකද්ද? න්‍යාය මත නැවත ගොඩනගලා මේ කියන්න පුළුවන් කියන එකයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට චතුරාර්ය ශක්තිය කියන එක ගත්තට පස්සේ චතුරාර්ය ශක්තිය කියන එක ගෝචර වෙනවා කියන එක එකක්. මේ ශක්තිය හතර. හැබැයි මේ ශක්තිය හතර උඩ මේ දැන් නිකන් හිතන්නකෝ මේ දැන් මේ විදුලි ආලෝකය ගත්තොත් එහෙම විදුලියේ යට ක්‍රියාකාරීත්වය මොකක් හරි අපි හිතමුකෝ මේ ශක්තිය විදිහට යම්කිසි ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. ඒ ක්‍රියාකාරීත්වය සර්කිට් ඔස්සේ මොකක් හරි මෙකැනිසම් ටිකක් ඔස්සේ යොමු කරපු හින්දානේ අපිට එක එක ෆෑන් එකක් කරකවන්න පුළුවන්, විදුලි ආලෝකයක් නිපදවන්න පුළුවන්, ඒක රෙගියුලේට් කරන්න පුළුවන්. එහෙම වෙන්නේ. එතකොට ඒක වෙන්නේ ඒ ශක්තියේ ක්‍රියාකාරීත්වය යම්කිසි කෙනෙක් end to end තේරුම් ගත්ත හින්දානේ ඒ විදිහට ඩිරෙක්ට් කර උඩට පදාර්ථ ලෝකයට ගන්න පුළුවන් වෙන්නේ ක්‍රියාකාරීත්වයක් විදිහට. එතකොට ඒක වෙනම හැකියාවක් නේද? ඒ කියන්නේ අර ශක්තිය ගෝචර වෙන එක වෙනම එකක්. මේක එක එක විදිහට යොමු කරලා මේ හදන්න පුළුවන් කියන එක වෙනම කාරණාවක්. එතකොට මේ සම්මා සම්බුදු රජු කියලා කියන්නේ මොකද්ද? මේ අර මේ ඕනම ධර්මතා ස්වභාවයක් ඒක අවබෝධ කරගෙන ඒක අග්‍ර වෙන අතරම ඒක මත ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ ධර්මයේ විදියට වෙන්න පුළුවන්, සූත්‍රයක් විදියට වෙන්න පුළුවන්, ගොඩනගන්න පුළුවන් කෙනාට අපි කියන සම්මා සම්බුදු රජු කියලා. ඒකට මට හිතෙන්නේ සරලව මේ බුද්ධ බීජය ඔස්සේ අපිට විස්තර කරන්න පුළුවන් කාරණා ටිකේ පිළිබඳව යම්කිසි විග්‍රහයක් මෙතන අපි සිද්ධ කරා. ඉතින් ඒ තුළ ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙයි. මොකද්ද මේ බුද්ධ විෂය පිළිබඳව යම්කිසි අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති කියලා අපි හිතනවා. ඉතින් අපි ඊට පස්සේ බලමු මේ ඔස්සේ. දැන් මෙතන එක පැත්තකින් ගත්තොත් මේක මහායානයේ ප්‍රධානම කොටසක්. මහායානය කියලා කියන්නේ මහා ඥාන කියන එක. ඒ කියන්නේ සිස්ටම් ඉන්ටෙලිජන්ස් එකක් තියනවා කියන එකයි. හරි. එතකොට දැන් මේක පේනවා ඇතිනේ. එතකොට මේ මහා ඥාන කියලා කියන්නේ මේ සිස්ටම් ඉන්ටෙලිජන්ස් එකක් තියනවා කියන එක. එතකොට මේ ඔස්සේ තමයි දැන් එතන බුද්ධ ලීනියේජ් එක කියන එකේ ප්‍රධානම කතාව තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ ඔස්සේ ඊළඟට කොහොමද සූත්‍ර හරහා වෙන්න පුළුවන්, සර්වත්තා ඥානය හරහා වෙන්න පුළුවන්, කොහොමද ඊළඟ ලේයර්ස් හැදෙන්නේ. මේ බුද්ධ දර්ශනයේ අපි අහලා තියෙන පසුබිම තුල ඊළඟ ලේයර්ස් හැදෙන්නේ මහරහතන් වහන්සේලා, රහතන් වහන්සේලා, මාර්ගඵලලාභීන්. අන්න ඒ ලේයර්ස් ටික බිහි වෙන්නේ ඒ අයව බිහි වෙන්නේ කොහොමද කියන එක අපි ඊළඟ මේ සාකච්ඡා මාලාවේ පස්වෙනි කොටසෙන් ඔබ හම් වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.